දෙමව්පියනි මේ ට්‍රිනිටි ජාත්‍යන්තර පෙරපාසල මීගමුව අපේ පෙරපාසලේදී අපි ගොඩක් ප්‍රයොරිටි දෙන්නේ දරුවෙකුගේ පර්සනැලිටි එක හදන එක. මොකද අපි හැමදේම ඉගෙන ගන්නවා ලියන්න, කියන්න, කතා කරන්න ඒ ඔක්කොම හරි. ඒ වුණාට දරුවගේ පර්සනැලිටි එක හරියට අපි හදලා නැත්නම් ඒ දරුවට මේ ඉගෙනගත්ත දේ සමාජයට දෙන්න බෑ. දැන් ජොබ් එකක් කරද්දී හරි දරුවා කොච්චර ඉගෙන ගත්තත් ඒ ඉන්න අයත් එක්ක ගැටිලා ඒ එන ප්‍රශ්න විසඳගෙන කොච්චර Tamanට ප්‍රශ්නයක් ආවත් මානසිකව ඒක දරාගෙන ඒකට ඒ ප්‍රශ්නට අභියෝග කරන දරුවන්ව අපි බිහි කරන්න ඕන. එහෙම දරුවෝ ඉබේ බිහි වෙන්නේ අපි ඒ වගේ දරුවෝ බිහි කරන්න ඕන. එතකොට පොඩි කාලේ ඉඳන් අපි මේ දරුවන්ට මනසට අවශ්‍ය පෝෂණය, ඒගොල්ලන්ට ශක්තිය අපි දෙන්න ඕන. ඉතින් ගුරුවරු විදියට, දෙමව්පියෝ විදියට හැමතිස්සෙම මතක තියාගන්න දරුවට පොසිටිව් ප්‍රේස් දෙන්න. නෑ පුතේ ඔයාට මේක පුළුවන්. නරක වැඩක් කළා පුතේ ඔයා හොඳයි. මේක චුට්ටක් වැරදි. අපි ආයෙත් කරන්න නැතුව ඉමු. කියලා හැමතිස්සෙම දරුවට පෙන්නන්න ඔයාව විනිශ්චය කරනවා නෙමෙයි ඔයාව හදනවා. මොකද අපි ඔයාට ආදරේ. හැමතිස්සෙම දරුවට මොකක් හරි කමෙන්ට් එකක් දෙද්දි අපි කියමුකෝ ඔයා මොකක් හරි වාස් එකක් බින්දා කියලා. අනේ පුතේ බලන්නවා කරු පුතේ ඔයා හොඳ බබෙක්. මේ වැඩේ තමයි නෝටි. කියලා ඒ වැඩේ වැරදි කියන්නේ නැතුව දරුවා වැරදි කිව්වොත් දරුවා નિરાයාසයෙන්ම දරුවා හිතනවා මම වැරදි. මම මොනවා කළත් වැරදි. මේ දේ දරුවාගේ මනසට හොඳ නෑ. එතකොට දරුවා ලොකු වුණාම සමාජයට ගියාම හැමතිස්සෙම මම නරකයි මම වැරදි. එතකොට එයාගේ අතින් වෙන්නේම වැරදි වෙනවා. ඉතින් අද අපි ටීචර්ස්ලා විදියට දෙමව්පියෝ විදියට හරි පරිස්සම් වෙමු. දරුවෙක්ව හදද්දී ඒ කරන දේ තමයි වැරදි නැතුව දරුවා හොඳයි. හැමතිස්සෙම දරුවා එයා හොඳයි කියන දේ පාවිච්චි කරන්න. එතකොට ඒගොල්ලන්ට ඒ පුද්ගලයාට ආදරයක් හිතෙනවා. එයාට තමන් ගැනම ආදරයක් හිතෙනවා. එතකොට සමාජයට යද්දී මේ දරුවා ගොඩාක් මානසිකව නිරෝගී දරුවෙක් වෙයි. මේ ට්‍රිනිටි ජාත්‍යන්තර පෙරපාසල මීගමුව